හායි කොහොමද බ්ලොග් ඇත්තනද ගෙනල තින්නේ මගේ ඉඩුප් චැනල දන පලෙන් බ්ලොග් එක මේක අපි ගියා තේවත්ත පල්ලියට ඊට පස්සේ අපි කොළඹ ගිහිල්ලා කොළමින් මීගම බ්‍රවන්ස් බීච් කිල්ලතම අපි දවස ගත කරේ එන අපි වීඩියෝකට මගේ මේ ටිෂට් ටීසු තේවත පල්ලිට ගියා කිව්වට අපි යද්දී තේවත පල්ලියේ මොක්හරි ලොකු දෙවමහත් තිබ්බා මහිතන් ස්කෝල ළමයි පිරිසක් ලිටිය ස්කෝල් ළමයි ගොඩක් හිටිය මහිත මුළි ස්කෝලම විතර හිටිය ඒකෙන් අපිට තේවත පල්ලි ලොකෝටම ගැවසෙන් හම්බුන්නෑ මේ මුද සෙනක පිල්ලා මේවත්තය අපිට ඉන්ඩහෙම ලොකො ඉඩක් තිබෙත් නෑ ඉති ඒකින්ද අපි තේවත්ත පල්ලියට ගිහිල්ල පොඩ්ඩක් ඒ වටේ ඇවිදල කරලා පල්ලිය තුළට පොඩ්ඩක් ගිහිල්ල ඉට සැප එහෙම්මම කොළඹට ගිය ඔබ අපේ අම්ම මං ඉන්න තැනවාගන්න එක යව මගේ කැමරාක්නේ ඒක පල්ලි තුළන්න ඕල් ටයිම් කොන් කරගන්න ොට නැත්තන් කේස් සුදුවම්මල නෑව වයිඩ්ඩැංගල් එක්කෝබ දැන් දිව්‍ය පූජාව අවසන් වෙලා 12 වෙනකන් ඔබට මේ දේවස්ථානය තුල රැඳී ඉන්නට පුළුවන් යාඥා කරන්න නිශ්ශබ්දව කටයුතු කරන්න 12 වෙනකොට කරුණාකර අපි තේවත්තෙන් පිටත් වෙලා දවල් 12ට වගේ කොළඹට ගියා කොළඹට ගිහිල්ලා බෝල් ෆේස් එක පැත්තේ පොඩ්ඩක් කාලය ගත කරා මොකද අපිට අවුව බහිනකම් පොඩ්ඩක් ඉන්න ඕනකමත් තිබ්බ මොකද මේ මහ දවල් අපිට මීගමට බ්‍රවන්ස් බීච් එකට ගිහිල්ලා ලොකු තේරුමකුත් නැහැ අවුවත් වැඩි පොඩ්ඩක් අමාරුයි ඊට අපි කොළඹටලා පොඩ්ඩක් කාලය ගත කරා ඒ ගත කරලා අපි හවස 3 වගේ වෙද්දී මීගමට යන විදිහට ආයෙ කොළඹින් පිටත් වුණා හරිද පුතේ හායි ඉගෙන ගත්ති පුතේ ලව් කරන්න එපා අර මොනවද ඇකිලි දාන්න ඕන්නට අපි පාර යද්දි මොකද මේ මහත්මයා කරන්නේ ඌ හෝන් ගහනවා වමට කපනවා දකුණට කපනවා උඩින් එන්න හදනවා පහලින් එන්න හදනවා රේස් කරනවා බ්‍රේක් කරනවා රේස් කරනවා බ්‍රේක් කරනවා 40ට පාර මැද්ද යනවා 40ට 41ට යන මනුස්සයාටවත් පාර යන්න නැහැ මේ අකා 40ට පාර මැද්දේ අන්න ප්‍රියස් මේ කොල්ලකද යාළුවනේ අපි කොළඹ ගෝල් ෆේස් ඉන්නේ වාහනේ ඩ්‍රයිවර් ඉන්නවා මිරු හායි ඉස්සා ශාරවිට නං අමාරුයි අතන තින කඩේ නම් බලමු ක්‍රීමි වගේම සින්න
ඉටස මේකම සමීහා හොටෙල් එකින් දවල්ට කෑවා ඊටස් දවල්ට කාල තම අපි බ්‍රවන්ස් පිච්චරගේ අපි හවේ කෙවා අපි හරෝන ඇරෝන් කෙලින්ම කියලන බංගහල තිබ්බ මීගමූට හයිවේ හයිවේ දාලා යන්න කිය හරි ඉටස අපේ සමිහයකෙන් කාලා බ්‍රවන්ස් පිච්චයට ගිය බ්‍රවන්ස් පිච්චයට ගිහිල්ලා අපි සෑහන වෙලා බ්‍රවන්ස් පිච්චගේ පිස්සු නටුවා සින්දු කිව්වා ෆුල් මාතල්ලයක් ගත්තා නියම දවසක් එල්ලෙන්න තිව දකද කොට්ක නොනේ අල්ලම පොට ලෝලයින්න දාලද බොයිසන් ගිල්ස් නෑ ගිල්ස් නෑ බොයිස් විතරයි ගගන say hi bro hari brothers and sisters මයික කවනද බ්‍රවන්ස් බීච් ඉන්න යාළුවනේ බ්‍රවන්ස් බීච් ලක්ෂන් මේක බල ලක්ෂණයක් දාලා දෙනවා සින්දු කියන්නේ සින්දු කොල්ල සින්දු කියන්න යන්නේ ලෝලයිට් මොඩ් ඔන් කරලා තියන්නේ සින්දු කියන්න යන්නේ කොල්ල
මතකින් නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත නොව සතර දෙසේ ඉනමුදු ඔබ සිටි හැම භාවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ අමරෙකු වන්නට නොහැකිව ලත වෙන මා බියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලත වෙන මා බියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත නොව සතර දෙසේ එනමුදු උපදින හැම භාවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා ඉවුරු තලා ගංගා බැස ඔබ ඉවතට යනවා මන්ද පවුවේ හිම පියසේ චන්දන අරනේ මද සිසිලේ මන්ද පවුවේ හිම පියසේ චන්දන අරනේ මද සිසිලේ සුවනුනා ගේදෝ කෙසේ ඉහුරු තලා ගංගා බැස ඔබ ඉවතට මල්මිටක් තියන්න ඔබ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදීතේ තුරු හිසක් මලත් ඔබයි මගේ මල්මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදීතේ තුරු හිසක් මලත් ඔබයි මගේ සොදුරු කවිලියාන හිත් කොනේ තරුකා වහින රාත්‍රියේ ගිල වටේ අම්මා ඇදී මලරැලී ඔබයි මගේ මල්මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල්
නදී තෙරේ තුරු හිසක් මලත් ඔබයි මගේ වීඩියෝ ටික නම් මරුඩා සින්දු කියපු තැන වීඩියෝ ටික නේද අර කහපාට ලයිට් ටිකත් එක මේ පට්ට ලස්සන ලයිට් දෙනවා. එකත් එක්ක ගන්නවා මේ තමයි අර කහ ලයිට් එන්නේ ඒක මාර වයිබ් එකක් එනවා හායි ගිටාර එක වොන්ට් අමිරු කොහමද හොඳින් ගෙවෙනවා ජීවිතේ අවුලක් ඒක වාට මා සුදුනා යාළුවේ අටට විතර තමයි ආය බ්‍රොන්ස් බිච්චකින් ගෙදරෙන්ට පිටත් වනේ වට මතක විදිහට රෑ නම හමාර විතර ඇද අපි කරුණෑල දකන तुम्हें खूबी है क्या